උපකාරල් වාස කරන ඕනම කොල්ලෙක් දැක්කම මං හඳුනන BMW සමාගම විසින් නිෂ්පාදනය කරපු පළවෙනි ප්ලගින් හයිබ්‍රිඩ් සුපර් කාර් එක. BMW i8 එක ගැනයි අද වීඩියෝ එක. මෝටර් රථ ලෝකයේ පෙරලියක් ඇති කරමින් BMW සමාගම හඳුන්වා දුන් ප්‍රථම ප්ලගින් හයිබ්‍රිඩ් ස්පෝර්ට්ස් මෝටර් රථය තමයි BMW i8. 2013 වසරේ ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් ෂෝ හිදී ප්‍රථම වරට එළිදැක්වුණු මෙය 2014 වසරේ සිට 2020 වසර දක්වා ලොව පුරා මෝටර් රථ ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත්තා. මෙම රථයේ විශේෂත්වය වන්නේ එහි ඇති හයිබ්‍රිඩ් තාක්ෂණයයි. මෙහි පසුපස රෝද ක්‍රියා කරවීම සඳහා 1.5 ලීටර් ටර්බෝචාර්ජ් සිලින්ඩර 3ක පෙට්‍රල් එන්ජිමක් භාවිතා වන අතර ඉදිරිපස රෝද විද්‍යුත් මෝටරයකින් ක්‍රියාත්මක වෙනවා. මේ දෙකෙහි එකතුවෙන් අශ්වබල 362ක දැවැන්ත ශක්තියක් ජනනය කරනවා. වේගය ගැන කතා කළොත් තත්පර 4.4ක් වැනි කෙටි කාලයකදී පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබා ගැනීමට i8 රථයට හැකියාව තිබෙනවා. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 250ක් ලෙස සීමා කර තිබෙනවා. එපමණක් නොවේ, මෙහි කලින් මොඩල් වල ඇති කිලෝවොට් 7.1 හෝ 2018 සිට 2020 මොඩල් වල එන කිලෝවොට් 11.6 ලිතියම් අයන බැටරිය මගින් ඉතා ඉහළ ඉන්ධන පිරිමැස්මක් ලබා දෙනවා. BMW i8 අති නවීන පෙනුම සහ ඉහළට විවෘත වන බටර්ෆ්ලයි ඩෝස් හෙවත් සමනල පියාපත් බඳු දොරවල් නිසා මෙය ඕනෑම තැනක කැපී පෙනෙන රථයක්. මෙහි සැහැල්ලු කාබන් ෆයිබර් බොඩි එක වේගය සහ ආරක්ෂාව යන දෙකම තහවුරු කරනවා. 2020 ජූනි මාසයේදී මෙහි නිෂ්පාදන කටයුතු නිමාවට පත් කළත් BMW i8 අදටත් සැලකෙන්නේ හයිබ්‍රිඩ් තාක්ෂණයේ සහ සුඛෝපභෝගී ක්‍රීඩා රථ කලාවේ සංකලනයක් ලෙසයි. අනාගතයට ගැලපෙන ක්‍රීඩා රථයක් සොයන ඕනෑම කෙනෙකුගේ සිහිනයක් බඳු වූ BMW i8 ගැන ඔබේ අදහස මොකක්ද?